හරි ඉතින් යාළුවනේ අපි ඉන්නේ රිච්මන්ඩ් කාසල් මන්දිරයේ. ඉතින් මේ මන්දිරය වලට දැක බලා ගන්න පුළුවන් කළුතර නාගොඩට ගියන් පස්සේ. ඒ කියන්නේ කළුතර බෝධිය ගාවින් කිලෝමීටර් 3ක් විතර ගියන් පස්සේ ඇතුළට ගියන් පස්සේ මේ මන්දිරය බලා ගන්න පුළුවන්. ඇතුළු වීමේ ගාස්තුතියට රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕන. ඉතින් මේ මන්දිරය ඇයි අපිට විශේෂ වෙන්නේ? මේක ඇත්තටම දුක හිතෙන ස්ටෝරි එකක් තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට ස්ටෝරි එක ගැන කියන්න යන්නේ නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න ඕන. ඇත්තටම බලන්න ඕන තැනක්. මෙතන ගොඩක් ප්‍රසිද්ධ නැහැ. ගොඩක් අය දෙනෙක් දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලා ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මේ මන්දිරය. ඉතින් මේ මන්දිරයේ ඉන්න මුදලිතුමා තමයි මේ මන්දිරය හදලා තියෙන්නේ. ඉතින් මේ මන්දිරයේ ඔහුගේ ස්ටෝරි එක සම්පූර්ණ තියෙනවා. ඉතින් ඔහු කොහොමද මේ මන්දිරය හැදුවේ, මොකක් නිසාද හැදුවේ, අන්තිමට එයා හදලා එයාට බලාපොරොත්තු වෙන දේ වුණාද, ඔය වගේ දේවල් ටිකක් මේකේ ලොකු ස්ටෝරි එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙට වටින තැනක් බලන්න ඕන. හරි නිදහස් ලස්සන තැනක්. ඉතින් ඒ වගේම තමයි මේකේ මම ඇත්තටම ඉතිහාස කතාව කියන්න යන්නේ නැහැ. මේක ගොඩක් පරණ ස්ටෝරි එකක්. ඒ ගිහිල්ලා බලන්න කියලා මතක් කරන එක විතරයි කරන්නේ. ඉතින් ඔයාලට තොරතුරු බලන්න අවශ්‍යම නම් ඔයාලට ඉන්ටර්නෙට් එකකින් උනත් මේ ගැන තොරතුරු බලන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් අපි අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.